යේසු පීඩයි සුබ දවසක් හැමෝටම මේ කාල වේලාව මේ වටපිටාව මේ මඟ පෙන්වීම ලබා දෙන දෙවියන් වහන්සේට මම මුලින්ම ස්තුති කරනවා. ඒ වගේම මාව අහගෙන ඉන්න ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය බහුලව ලැබේවා කියලා මම දෙවියන් පාමුල යාඥා කරනවා. බයිබලයේ කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය නෙවෙයි. දෙවියන් වහන්සේ තෝරාගත් ජනතාවගේ ඉතිහාසය ලියවිලා තියෙන පොතයි. බයිබලයේ කර්තෘ දෙවියන් වහන්සේමයි. බයිබලයේ ලියන්න උන්වහන්සේ 35 දෙනෙකු පමණ භාවිතා කරා. බයිබලයේ ලියවිලා තියෙන්නේ උපමා භාවිතා කරමින්. බයිබලයේ හැමෝටම කියවලා තනියම තේරුම් ගන්න බෑ. ස්වර්ගයේ රහස් උපමාවලින් සංගවලා තියෙන නිසා. බයිබලය ගැන නොදන්න සමහරු බයිබලයට සුරංගනා කතාපොත කියලා කියනවා. මට ඇහිලා තියෙනවා. මං දැකලත් තියෙනවා. මං එහෙම කියන ඔයාලගෙන් ඉල්ලනවා ජීවමාන දෙවියන්ගේ ශුද්ධ ලියවිල්ලට වචනකින්වත් අගෞරව කරන්න එපා කියලා. ජේසු පීඩයි.